අයිබොන් ඉදි වෙනද මතත් ඔලාව පිළිගන්නවා අපේ කුල්ටෙක් විචල්ලට ඉතින් හදවලට අපි වැදගත් දිතම කතරන්නන්නේ තමයි ඔයාලගේ මොබල් ෆෝන් එක ඉක්මනට ඩෙලිවර් වෙනවා නැත්නම් ඔයාලට මාසෙ ලොකු ඩේටා වියදමක් යනවනම් ඒ වියදම අඩු කරගන්න අපි ඔයාලා යූස් කරන Android ෆෝන් එකක් වුණත් iPhone එකක් වුණත් මේ දෙකටම හරියන විදිහට ඔයාලට කොහොමද ඩේටා ඉතුරු කරගන්න විදිය තමයි අපි කියලා දෙන්න යන්නේ ඉතින් මේක එන ඔයාලා දැනගන්න ඕන අනිවාර්යෙන් වීඩියෝ අවසන් බලන්න වීඩියෝ අවසන් බලන්න කියන්නේ මේකේ මම අවසන්ට කියන ටික තමයි ගොඩක් වැදගත් වෙන්නේ. හින්දා අනිවාර්යෙන් වීඩියෝ කරන බලන්න. ඒ වීඩියෝ එක නෑ කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් වැඩි කතාවක් නෑ. අපි වීඩියෝ එකට. පළවෙනි ක්‍රමය තමයි ඔයාලා දන්නවා apps වලින් ගොඩක් දුරට background එකේ data use කරනවා. ඒ කියන්නේ අපි app එක පාවිච්චි කරන්නේ නැති ලාවේ background එකේ මේකට data use කරනවා. ඒකට අපිට කරන්න පුළුවන් ක්‍රමය තමයි ඔයාලට background data off කරන්න පුළුවන්. ඒක කරන්නේ ඔයාලා යන්න settings වලට ඊට පස්සේ settings වලට apps වලට ගියාම ඔයාලට පේනවා මෙතන තමන්ට අදාළ app එකට ගියාම මෙතන තියෙන background data access කියලා. ඒකට මෙන්න මේක off කරාම එතකොට ඒක background data usage දෙන්නේ මේකෙන් සාමාන්‍යයෙන් ඔයාලට data ඉතුරු කරගන්න පුළුවන්. එතකොට ඔයාලට ගොඩක් වගේ app වල සාමාන්‍ය social media apps වලින් මෙන්න මේ background data එක off කරලා තියගත්තා නම් ඔයාලට data ඉතුරු කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ඔයාලා දැනගෙන සමහර apps වල තියෙනවා data server කියලා mode එකක්. ඒ කියන්නේ අපි තුමු ඔයාලට YouTube වල TikTok වල එන data saver modes බලා ගන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේක on කරගත්තාම ඔයාලට මේකෙනුත් දෙකට data save කරන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් video quality එක අඩු වෙන්න පුළුවන්. නමුත් ඔයාලට ඊට වඩා දෙගුණයක් video බලන්න මේකෙන් ඔයාලට හැකියාව ලැබෙනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට ඔයාලා ගිහිල්ලා අනිවාර්යෙන් data server on කරගන්න. තුන්වෙනි ක්‍රමය තමයි ඔයාලා දන්නවා WhatsApp වල සමහරවිට on කරමු අපිට අවශ්‍ය ෆොටෝ නැති ෆොටෝ වීඩියෝ ඕන දෙයක් එකපාරම අපිට පේන්න ගන්න. ඒ කියන්නේ එතකොට මේකෙන් ඒ කට්ටිය අපෙන් අහන්න නැතුව හොරගම ඩවුන්ලෝඩ් කරනවා. මේක ගන්න පුළුවන් දේ තමයි අපිට WhatsApp pro download කියන ඔප්ෂන් එක off කරන්න පුළුවන්. මෙන්න මෙතන settings වලට ගිහිල්ලා ඔයාලට storage වලින් මෙන්න මේක off කරාම ඔයාලා ක්ලික් කරන විතරයි download වෙන්නේ. ඒකට අපිට අනවශ්‍ය ටික මෙතනින් අයින් කරලා ෆිල්ටර් කරලා අපිට ඕන විදිහට ක්ලික් කරලා download කරගන්න පුළුවන්. මේකනොත් ඔයාලට data ගොඩක් ඉතුරු වෙනවා. හතරවෙනි ක්‍රමය තමයි ඔයාලා දන්නවා Play Store එකේ සමහරවිට ඔයාගේ ෆෝන් එකේ mobile apps auto update වෙනවා ඇති. ඉතින් මේකට සමහරවිට අපි use කරන්නේ නැති app උනත් නිකන් auto update වෙලා අපේ data වෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕනේ තමයි ඔයාලා යන්න Google Play Store එකට Play Store එකේ ගිහිල්ලා settings වලට ගිහලා ඔයාලට මෙන්න මේ auto download කියන option එක off කරගන්න. එතකොට ඒ කට්ටිය auto update මේ කට්ටිය auto update නවත්තලා. එතකොට අපි update කරන විදිහට update වෙන්නේ. මේ කට්ටිය auto update වෙන එක මෙතනින් එහාට වෙන්නේ නැහැ. ඒ හින්දා මේකෙනුත් data usage එක අපිට අඩු කරගන්න පුළුවන්. ඊළඟට මේක තමයි වැදගත්ම මේක තමයි ඔයාලා ගොඩක් දෙයක් දන්න තියා. අපි ඔයාලා දන්නවද මේ වෙබ්සයිට් එකට ගියාම අපිට ඇඩ් වෙන්නත් අපිට data වැය වෙනවා කියලා. එතකොට ඒකටත් අපි data වලින් තමයි අපි කපා ගන්න. ඒ හින්දා මේකට කරන්න දෙනවා ඔයාලට private DNS එක use කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන්න ඔයාලගේ settings වලට ගිහලා search කරන්න private DNS server කියලා. මෙන්න මේ private DNS කියලා server කරාට පස්සේ ඔයාලට එන settings වලින් private DNS provider කියන එතන තියෙන host name කියන තැනට ඔයාලා මම මෙන්න මේ display එකේ දාන ඒක එතනින් type කරන්න ඕනේ. මේකෙන් ඔයාලට එන ගොඩක් ad block වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ඒ ad block කෙනෙකුට ඔයාලට data ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් මේ ටික පහ පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරලා බලන්න අනිවාර්යෙන් කියන්න මේකෙන් data ඔයාලගේ ඉතුරු වුණාද නැද්ද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න තමයි කරන්න එපා. එහෙනම් ඉතින් නොදැන යාළුවෝ දැනගන්න අනිවාර්යෙන් share කරන්න. එහෙනම් ඉතින් අපි මේ වගේ වැදගත් වීඩියෝ මම හම්බ වෙනවා.